මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ update data සහ delete data කියන clauses ගැන. එතකොට ගිය සතියේ අපි කතා කරා where clause සහ order by කියන clauses එක ගැන. අපි ඒක මතක් කරගෙනමු මුලින්ම අපි අද session එකට යන්න කලින්. එතකොට where clause එක අපි පාවිච්චි කරන්නේ ඔයාලා හිතන්න දැන් මේ students කියන table එක දෙනවනේ. මේ students කියන table එකේ මට ඕනේ වයස 20ට වඩා ඉන්න කට්ටියගේ details ටික ගන්න. එතකොට මම where clause එක පාවිච්චි කරලා තමයි ඒ දේ කරන්නේ. select all from ඊට පස්සේ අපේ table එකේ නම දෙනවා මෙතෙන්ට students. ඊට පස්සේ where කියලා දීලා මම කියනවා age එක 20ට වඩා වැඩිපුර ඉන්න කට්ටියගේ details ටික දෙන්න කියලා. දැන් මම මේක execute කරොත් එහෙම මට පෙන්නන්නේ ID එක දෙක තියෙන සමන් විතරයි. එයාට වයස 22යි. ඒකට එයා කරන course එක software engineering. මෙහෙම තමයි අපි where clause එක පාවිච්චි කරන්නේ. එතකොට අපි order by clause එකේ එක example එක ගැන කතා කරොත් එහෙම මෙතෙන්ට එන්නේ අපිට මොකක් හරි details ටිකක් අනුපිළිවෙලකට ගන්න පුළුවන්. එක්ක ascending order එකකට එක්ක descending order එකකට. අපි ascending order ගැන විතරක් කතා කරමු. එතකොට මේකදී මෙහෙම select all from students කියලා දීලා අපි දෙනවා order by මම කියනවා age එක ascending order එකක් පිළිවෙලට ගන්න කියලා. ascending order එකක් පිළිවෙලට ගන්න ඕන නම් ASC කියලා තමයි දෙන්නේ. එතකොට මේක execute කරොත් එහෙම ඔයාලට පේනවා ඇති වයස 19 කෙනා මුලින්ම ඉන්නවා, වයස 20 කෙනා මුලින්ම ඉන්නවා, දෙවෙනිට ඉන්නවා, වයස 22 කෙනා අන්තිමේට ඉන්නවා. එතකොට මෙහෙම තමයි order by clause එක අපි පාවිච්චි කරන්නේ. එතකොට දැන් මෙතන descending order එක අපි පාවිච්චි කරොත් එimhe descending order එක පාවිච්චි කරන්නේ EESC කියලා. එතකොට මේක execute කරොත් එහෙම වයස 22 කෙනා දැන් මුලින්ම ඉන්නවා, වයස 20 කෙනා දෙවෙනිට ඉන්නවා, වයස 19 කෙනා මුලින් අන්තිමේට ඉන්නවා. හරි. දැන් යමු අපේ අද session එකට. අපිට කතා කරන්න තියෙන්නේ update data. දැන් ඔයාලා හිතන්න මෙතන මේ ටේබල් එකේ මට ID එක දෙක තියෙන එක්කෙනාගේ වයස 20ක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මට මේ ID එක දෙක තියෙන එක්කෙනාගේ course එක වෙනස් කරන්න ඕනේ. හිතමුකෝ software engineering course එක කරනවා වයස අපි හිතමු 20ක් කරන්න ඕනේ. එයා 22 තියෙන්නේ. අපි ඒක කරන්නේ මේ update data කියන clause එක පාවිච්චි කරලා. එතකොට මේකෙදි කරන්නේ අපි code එක එහෙම ගමු. update අප්ඩේට් කරන්න ඕන ටේබල් එකේ නම දෙනවා එතනින් පස්සේ අප්ඩේට් කියලා ගහලා අප්ඩේට් ස්ටුඩන්ට්ස් ඊට පස්සේ ඊට වෙනස් කරන්න ඕනේ ඒජ් කියන එකනේ. එතකොට ඒජ් එක අපි දෙනවා අපිට ඕන ගන්න දෙන්න පුළුවන්. මම කියනවා මට ඒජ් එක 20 කරන්න ඕනේ මේ ID එක දෙක තියෙන එක්කෙනාගේ. ඊට පස්සේ කොහෙද ඒකනේ කාගෙද වෙනස් කරන්න ඕනේ. අපි එතනදී where clause එක ආයෙ පාවිච්චි කරනවා. where ID එක equal වෙන්න ඕනේ දෙකට. ඊට පස්සේ දැන් අපි මේක execute කරොත් එහෙම දැන් බලමු මෙතන refresh කරලා. දැන් බලන්නකෝ ID එක දෙක තියෙන කෙනාගේ age එක වෙනස් වුණා. එහෙම තමයි අපි update data කියන clause එක පාවිච්චි කරන්නේ. දැන් අපි delete data කියන ගියොත් එහෙම delete data කියන clause එකට ගියොත් එහෙම ඒකෙදි වෙන්නේ මට ඕනේ මේ ID එක දෙක තියෙන කෙනාගේ data ටික ඔක්කොම delete කරලා දාන්න. ඒකවල මම කරන්නේ delete from මට delete කරන්න ඕනේ table එකේ නම දෙන්න ඕනේ. students කොහෙද? ඒ table එකේ කොහෙද තමයි delete කරන්න ඕනේ. ඒ ව්‍යා කියන්නේ කොහෙද delete කරන්න ඕනේ කියලා අපි කියනවා. පස්සේ ID එක දෙක දෙනවා. ඊට පස්සේ අපි මේක execute කරගන්නවා. execute කරගත්තාම මේ කෝඩ් එක හරියට රන් වුණා නම් එහෙම අනිවාර්යයෙන්ම මෙතන කොළ පාට රවුම මැද්දේ හරියක් වැටෙයි. ඒත් එක්කම අපි table එක refresh කරලා බලුවොත් එහෙම දැන් ඔයාලට පේනවා ID එක එක තියෙන කෙනා ඉන්නවා, ID එක තුන තියෙන කෙනා ඉන්නවා, ID එක දෙක තියෙන කෙනා මෙතන පෙන්නන්නේ නැහැ. එතකොට මෙහෙම තමයි අපි update data සහ delete data කියන clause දෙක පාවිච්චි කරන්නේ. හිතනවා අදත් ඔයාලට අද session එක තේරෙන්නද කියලා.
අපි අනිත් වීඩියෝ බලන්න නැත්නම් අනිවාර්යෙන් මේ ටික බලන්න. එතකොට ඔයාලගේ යාළුවෝ ඉන්න නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මේක ඉගෙන ගන්න දෙයක් ගොඩක් වැදගත් වෙයි. ඒත් එක්කම සබ් කරන්න, ලයික් කරන්න. ඔයාලා දන්න දේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඒක කියලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.